සුබ දවසක්. සියුමැලි බවින් යුතු කටක ඔබට රළු දේ පරිහරණය කිරීමට අපහසු වේ. එසේම දුටු මතින් යමක් කිරීමට ඔබ සමත් වේ. තීක්ෂණ ඥානයෙන් යුක්ත වේ. අනුන්ගේ විපතේදී බොහෝසේ කම්පා වන කෙනෙකි. කේන්ති පැමිණිය දේ ඉතා ඉක්මනින් යටපත් වනු ඇත. තමාට වඩා දුර්වල අය කෙරෙහි වඩා අනුකම්පා සහගත වේ. ඔබේ තත්ත්වය සහ ආර්ථිකය සෑම විටම එකම තත්ත්වයේ පවතින බවක් නොපෙනේ. නිතරම සංසාර ගමන පිළිබඳ සිතනු ඇත. සිහිනෙන්වත් අන් කෙනෙකුට හිරිහැරයක් කිරීමට නොසිතන පිරිසක් වේ. ඔබට පහසුවෙන් ආශ්වාස බඩපිළුම ගඩනාලයේ අසනීප සෑදෙනු ඇත. අන් අයට හිරිහැරයක් නොවී ජීවත් වීමට ඔබ නිතරම උත්සාහ ගන්නවා ඇත. මෙවන් වූ චතුර ලක්ෂණින් හිබි ඔබට පසුගිය කාලය තුළ විඳින්නට සිදු වූ දුක් ගැහැට අපමණ වූවා නේද? ඔබේ ආර්ථිකය ඔබට සිතා ගන්නට නොහැකි පරිදි පහළ මට්ටමකට වැටීමට කරුණු යෙදුණා නේද? ඔබට සිදු වූ දේ ඔබටම සිතා ගැනීමට අපහසු වූවා නේද? සමහර දිනවල ඔබ අතේ රුපියලක්වත් නොමැති තත්ත්වයට ඇද වැටුණා නේද? ඔබ පණමින් ආදරය කළ ඔබේ පෙම්වතා පෙම්වතිය හිටි හැටියේ ඔබෙන් දුරස් වීමට කරුණු යෙදුණා නේද? ඔබේ විවාහක සැමියා බිරිඳ ඔබ නුරුස්සන තත්ත්වයට පත් වූවා නේද? දරුවන්ගේ කටයුතු අසාර්ථක වූවා මෙන්ම ඔවුන් අධ්‍යාපනයට තිබූ කැමැත්ත ඔවුන්ගෙන් ගිලිහුණු බවක් ඔබට දැනුණා නේද? තමා කොපමණ ආදරයෙන් සැලකුවද තම දෙමාපියන් තමා ගැන අන් අය සමග දොස් පැවරුවා නේද? ඔබේ අධ්‍යාපන කටයුතු ඔබ සිතුවාට වඩා පහළට ඇද වැටුණු අතර අධ්‍යාපනයට ඔබට තිබූ කැමැත්ත අඩු වූවා නේද? ඔබේ යටපත් වී තිබූ රෝගාබාධ උත්සන්න වූ බවක් ඔබට දැනුණා නේද? සන්ධ්‍යාබාධ වාත වේදනා සෑම විට ඔබ පීඩාවට පත් කළ බව ඔබට මතකද? සමාජයට ඔබ කොපමණ හොඳ කළද සමාජයෙන් ඔබට අසන්නට ලැබුණේ ඔබ පීඩාවට පත් කරන වචන පමණයි නේද? නමුත් මෙම මාසයේ එනම් මාර්තු 29 වෙනිදායින් පසු මෙම තත්ත්වයෙන් ගොඩ එනු ඇත. ඔබ හැරගිය සියල්ලක්ම නැවත වරක් ඔබට සොයාගෙන එනු ඇත. කඩාවැටෙන ඔබේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් යහපත් තත්ත්වයට පත්වනු ඇත. ඔබට නොසිතූ මාර්ගවලින් මුදල් ඉපයීමේ අවස්ථාව උදා වනු ඇත. රැකියා ස්ථානයේ තිබූ බාධක කරදර ඉතා ඉක්මනින් නිමා වනු ඇත. ඔබගේ ප්‍රධානියාට ඔබ නොමැතිව නොහැකි වනු ඇත. ඔබේ අවශ්‍යතාවය ඔවුන්ට තදින් දැනෙනවා ඇත. ඔබ එපා වූ පෙම්වතා පෙම්වතිය නැවත ඔබ සොයා පැමිණෙනු ඇත. ඔබට හොඳ විවාහ යෝජනා ලැබෙනු ඇත. එම යෝජනා බොහෝ යහපත් ඒවා වනු ඇත. විවාහ ජීවිතයේ බාධක කම්කටොළු කරදර ඉතා ඉක්මනින් නිමා වනු ඇත. වෙනදාටත් වඩා ආදරය කරුණාව සෙනෙහස ඔබට ලැබෙනවා ඇත. ගෘහ ජීවිතය ඉතාමත්ම වාසනාවන්ත බවක් ඔබට දැනෙනවා ඇත. ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනය ඉතාමත් යහපත් වනු අනුමානයි. ඔවුන් ඉතා හොඳින් තම අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙස වනු ඇත. එසේ මෙම වෙහෙස වීමේ ප්‍රතිඵලය ඔවුන්ට ඉහළින්ම ලැබෙනු ඇත. ඔබේ දෙමාපියන්ද වෙනදාට වඩා ඔබ අගය කරනු ඇත. ඔවුන් ඔබ වෙනුවෙන් යුතුකම් කිරීමට පෙළඹෙනු ඇත. ඔබ උසස් අධ්‍යාපනය නියැලීමට බලාපොරොත්තු වෙමින් සිටින්නේ නම් එම කටයුතු ඉතා හොඳින් සාර්ථක වනු ඇත. විදේශගත වීම මෙතෙක් කල ප්‍රමාද වී සිටියේ නම් එම කටයුතු ඉතා ඉක්මන් වනු ඇත. නිවාස දේපල ඉඩකඩම් පිළිබඳ සීන මවන සිටි ඔබට එම සීන සැබෑ කර ගැනීමට හොඳම කාලය මාර්තු 29 සිදුවෙන්නා වූ ශනි ග්‍රහ මාරුවත් සමගම සිදුවනු ඇත. ඔබට මෙතෙක් නොලැබෙන ලොතරැයි වාසනා ලැබීමට බොහෝ විට ඉඩ තිබේ. එම නිසා ඔබේ ආර්ථිකයට හානියක් නොවන ලෙස ලොතරැයිපත් කිහිපයක් මිලදීගෙන වාසනාව වනගා බලන්න. මෙම කාලය පෙරපින් පළ දෙන කාලයක් බැවින් අනලස්ව කටයුතු කරන්න. සෑම විටම උත්සාහවන්ත වන්න. කම්මැලිකම දුරලන්න. තමාගේ වාසනාව පමණක් නො උත්සාහය සහ උනන්දු යන කාරණා තුනම එකතු වූ විට පමණයි අපට දියුණුවට පත්විය හැකිය. එම නිසා මෙම කාලයේ ඔබ කරන්නා වූ සියලුම කටයුතු සාර්ථක වීමේ වාසනාව ඔබට ඇති බැවින් තදබල උත්සාහයක් සහ උනන්දුවක් ඇති කරගෙන කටයුතු කිරීමට උත්සාහ කරන්න. ඔබේ උත්සාහය සහ උනන්දු තුළින් කටක ලග්න ඔබ සියලු දෙනාට මෙවර අනිවාර්යයෙන්ම ජය ලබා ගත හැකි වනු ඇත. අද බොහෝ අගගම් ජීවත් වන ඔබට ලබන මාස වන විට හොඳ ධනයක හිමිකාරයෙකු හෝ හිමිකාරියක් වීමට හැකි වනු ඇත. මෙවර ඔබේ පින යහපතක්ම කර මිස ඔබට ගැලවීමට නොදෙනු ඇත. ඔබට හැකිනම් ඔබේ දිවි යහපත් කර ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න. සෑම විටම සෑම දිනකටම මෛත්‍රිය වඩන්න. පස්පයින් වැළකීමට උත්සාහ කරන්න. හැකි සෑම විටම ගිලනුන්ට වැටන් කරන්න. අසන්න සතුන්ට යමක් ආහාරයට දෙන්න. මා මේ ප්‍රකාශ කළ කරුණු ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජනක් වූ යයි සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.